කොහොමද ඔයාලට? දැන් දන්නවා ඔයාලා මේක දැක්ක ගමන් මේ ඉන්න පුද්ගලයා කවුද කියලා. රාජාංගනේ හාමුදුරුවෝ. දැන් හාමුදුරුවෝ කියලා කියන්නේ චීවරයක් දරාගත්තට පස්සේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් එනවනේ සංඝ කිව්වට පස්සේ බුදු දහමත් එක්ක එනවනේ සංඝ කියලා කියන්නේ වෙනම කොටසක්. එතකොට සාමාන්‍ය ජනතාව පිස්සු වගේ හැසිරෙනවා කුමාරව කියනවා බුදු දහමට අනුකූල වෙන්නේ නැතිව වෙනම පාරක යනකොට ඒ යන මිනිස්සුන්ව යහමඟට ගන්න බුදුදහම දේශනා කරලා ධර්මයේ දේශනා කරලා එහෙම කරලා මිනිස්සුන්ව හදලා ගන්න ඉන්න කොට්ටාසය තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් උතර මේ පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්නවා මේ චීවරධාරීන් මම දන්නේ නැහැ ඒක YouTube channel ප්‍රොමෝට් කරගන්න සල්ලි හම්බ කරන චේතනාවෙන්ද දේශපාලනික වශයෙන්ද මොන දෙයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ මිනිස්සු හැසිරෙන විදිය. චීවරයක් දාගෙන කුණුහරුප කියනවා YouTube එකේ ඇවිල්ලිවරලා එහෙම නෙවෙයි. ආරණ්‍ය සේනාසනයක ආමුදුරු නමක් ගත්තොත් ඒ ආමුදුරුවෝ ඉන්න විදිහක් තියෙනවා. දානෙට වඩින්න බිම් බලාගෙන මිනිස්සුන්ගේ ගෑනු කට්ටියගේ මූණ වල දිහා බලන්නේ නැහැ. ධර්මානුකූලව චීවරයට ගරුත්වයක් දීලා යන ධාර්මික ගමනක් තමයි මේ ආමුදුරන්ගේ තියෙන ධර්මයත් එක්ක. දැන් මේ මිනිස්සු කරන්නේ YouTube channel හරහා මිනිස්සුන්ට බනිනවා එක එක්කෙනා විවේචනය කරනවා දේශපාලනේ පැත්තට ඇවිල්ලි වරලා කුණුහරුප කියලා කෑ ගහනවා. ඇත්තටම මේකට දැන් මේ මොකක් හරි මේ ක්‍රියාමාර්ගයක් ඉක්මනටම ගන්න වෙනවා. මේව බලාගෙන ඉන්න මිසම් මේවට ක්‍රියාමාර්ගයක් ගන්නෙත් නැහැ. එතකොට තියෙනවනේ හාමුදුරුවන්ට විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වැරදි වැඩ කරාම ඒවා වෙන්නේ නැහැ. වෙනවා පෙන්නනවා ආයෙත් ඒ දේම කරනවා. YouTube කාර්යොත් මේකට එකතු වෙනවා. එකතු වෙලා ඉවරලා උන්ගේ views හදා ගන්න මම දැන් දැක්ක අර සමන්ත භද්‍ර කියලා පුද්ගලෙක් හාමුදුරුවමක් කියන්නත් ලැජ්ජයි. බල්ලොන්ට අන්දලිවර වෙලා තමන්ට වැරද්දක් වෙන්න පුළුවන්. නමුත් තමන් ඒ වගේ දේවල් කරන එක වැරදි. බල්ලු ටිකක් විදියට මිනිස්සු ටිකක් මිනිස්සුනේ අරගෙන තියෙන දන ගස්සෝලා මිනිසුන්ට මොනවද වෙරෝලා නම් ගහලා ඒ විදියට දැන් හාමුදුරු නමක් කළ යුතු වැඩ දේවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න. ඒවා කළ යුතු වැඩ නෙවෙයි අත් සමාජයේ හාමුදුරු නමක් විදියට කරන්න ඕනි දේවල් නෙවෙයි ඒවා. මේවට ඇත්තටම ක්‍රියාමාර්ග ගන්න ඕනේ. හාමුදුරුවන්ගේ වැරදි තියෙන්න පුළුවන්. එතකොට ඒ දේ වැරද්දක් නම් ඒ දෙයට ගන්න ඕන ඇක්ෂන් එකක් මම කියන්නේ. මෙහෙම හැසිරෙන්න හොඳ නැහැ හාමුදුරුවෝ වුණාම. මේව බලන්නත් හොඳ නැහැ මිනිස්සු මේ hinawi රස කර කර බලන්න හොඳත් නැහැ. මේ මිනිස්සු දැන් මේ චීවරේ ඇත්තටම විහිළුවක් වෙලා තින්නේ. ඇත්තටම ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මොකද්ද මේ වැඩේ කියලා.